මෙහෙමයි. දරුවට දැනට ලොකු බරපතල අමාරුවක් නැහැ. ටික දවසක් බෙහෙත් කළාම මේ ලෙඩේ අඩු වෙලා යයි. මේ මොකක් කරන්න ගිහිල්ලාද නිසල්ට මේ විදිහට කරන්ට් වැදුනේ? පුතාට ලොකු ආසාවක් තිබ්බ දවසට මහත්තයා කම්පියුටරයක් හදාගන්න. අපිත් ඉතින් එදා වියදම හොයාගන්නේ අමාරුයි. ඉස්කෝලේ තේ සම්බන්ධ ලොකු පහසුකමක් නැහැ. පුතා ඉතින් ওই කැඩිච්ච කම්පියුටර් කෑලි වගේක් අරගෙන ඉන්න ගෙදර කම්පියුටරයක් හදන්න ගියා. එහෙම හදන්න ගිහින් තමයි මේක සිද්ධ වුනේ. බලාපොරොත්තුවෙන් දිලිසෙන හීන සුන් නොවන්නට ඔබත් වෙන්න තටු සලන අත්වැලක්. සිනෙක් කැම්පස්සේ ලියෝ සමාජය විසින් වරකපොළ මායින්නූලව මහාවිද්‍යාලයට ඉදිකරදීමට සැලසුම් කරන පරිගණක විද්‍යාකාරයට ඔබේ සහයෝගය ලබාදීමටයි මේ ඇරයුම. ඔබත් සිනෙක් කැම්පස්සේ ඉගෙනුම ලබන සිසුවෙක් නම් අප විසින් අලුතින් එළි දක්වන සිනෙක් අත්පලතනාව මිලදීගෙන ඔබේ නොමස්සලු දායකත්වය අපට ලබා දිය හැක. ඔබගේ පවුලේ හෝ ව්‍යාපාරයකින් මේ සඳහා මූල්‍යමය වශයෙන් හෝ උපකරණ ලබා දීමට කැමැත්තේ නම් ඒ සඳහා අප සමග සම්බන්ධ වී පුංචි සිහිනයකට අත්වැලක් විය හැක. එන්න ඔබත් දැන්ම අප හා අත්වැල් බැඳගන්න. බලාපොරොත්තුවෙන් දිලිසෙන හීනවලට අත්තටු රැගෙන අරුණෝරා 2026